ගොඩක් දවසකට පස්සේ ඔන්න මේ channel එකෙන් මම ආයෙත් කතා කරන්න යනවා. අපි මිනිස්සු අපිට බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. කලකිරීම එනවා. බිඳ වැටීම්, කඩා වැටීම්, කලකිරීම හැම දෙයක්ම එනවා. ඒ හැම දෙයක්ම අපිට එන්නේ අපිව තව තවත් ශක්තිමත් කරන්න. ඉතින් දක්ෂ කෙනෙක්, ඒ වගේම නුවණක්කාර කෙනෙක් ඒ හැම ප්‍රශ්නයකටම මුහුණ දීලා තව තවත් තමන්ගේ අදිෂ්ඨාන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න උනන්දු වෙනවා. ඒත් සමහර අයට බොහෝ කලකිරීම, එපා වීම, බිඳ වැටීම ඇති වෙනකොට අතහැරලා දානවා. ඉතින් අන්න ඒ වගේ ඊශ්‍රායල් සිහිනය බොඳ වුණු හැමදෙනාගේම ඊශ්‍රායල් සිහිනය සැබෑ වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ හැමෝටම ගොඩක් ආදරෙන් කියනවා කවදාවත්ම වැටෙන්න එපා. ටික කාලයක් හරි ගිහිල්ලා ඒ හැම දෙයකටම මුහුණ දෙන්නට හිත හයිය කරගන්න. හැමදේම හරියනවා. ඉතින් මේ channel එකෙන් ශ්‍රීදේවි චම්පා නැවතත් ඔයාලට ඊශ්‍රායල් තොරතුරු, ඊශ්‍රායල් රැකියා තොරතුරු අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාමත් මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමදෙනාටම ගොඩක්ම ස්තුතියි. ඒ නිසාම මම නැවතත් තීරණය කළා ඔයාලට වීඩියෝ අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් මම වොට් එකක් තිබ්බා. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ගොඩක් සතුටුයි. ඒ වගේම එකෙන් මම තව දෙයක් අදහස් කළා. කෙනෙක් නැගිටින්නට හරි කෙනෙක් යම් දෙයක් කරන්නට හරි උත්සාහ කරනකොට සමහර අය බලාගෙන ඉන්නේ තව තවත් වටන්න. ඉතින් කොහොම වුණත් අපි Tamanටත් සමාජයටත් යහපත් දෙයක් කළොත් Tamanටත් යහපත් දෙයක් සිද්ධ වෙනවා කියන එකත් හැමෝම මතක තියාගන්න ඕන. ඒ වගේම ඒ වොට් එකේ මට සමහර අය ඕනේ නැහැ. අපි දන්නවා කියලා තිබුණා. ඒ කියන්නේ වීඩියෝ අරගෙන එන්න ඕනේ නැහැ කියලා තිබුණා. ඉතින් අන්න ඒ වගේ කෙනෙකුගේ අඩියක් ඉස්සරහට තියන්න යන අඩියක් ආපස්සට ගන්න උත්සාහ කරන්න එපා. එහෙම කරන්න එපා. මොකද මිනිස්සු යම් දෙයක් කරන්නට උත්සාහ කරනකොට ඒකට තව එයාව ධෛර්යමත් කරන්න එහෙම හැඟීමක් ගන්න. මොකද ඒක Tamanටම තමයි යහපතක් වෙන්නේ ඉදිරියේදී. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා මිනිස්සුන්ට. මොකද ඒක අපිට Tamanටම බලපාන නිසා. ඒකෙන් මම ඔයාලට කියන්නේ කෙනෙකුගේ දියුණුවක් වෙනුවෙන්, කෙනෙකුගේ යහපතක් වෙනුවෙන් තමනුත් යහපතක් කරන්න, යහපත් දෙයක් කරන්න. මොකද සබාදාම වුණත් යහපත් දෙයට තමයි ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා කොහොම වුණත් ඒ හැමෝටමත් ස්තුතියි. මොකද එහෙම දේවල් වලිනුත් තමයි අපි තව තවත් ධෛර්යමත් වෙන්න ඕනේ. මොකද Tamanට අඳුර ගන්න ලැබෙනවා Taman ජීවත් වෙන්නේ මොන වගේ පරිසරයකද. Tamanට කැමති අය, Tamanට අකමැති අය හැමෝම මේ පරිසරයේ ජීවත් වෙනවා. මේ සමාජයේ ජීවත් වෙනවා. අපි අතර ජීවත් වෙනවා කියලා අපිට දැනෙනවා. අපි හඳුනා ගන්නවා. ඒ වගේම ගොඩක් වෙලාවට Taman බොහොමත්ම ළඟින්ම ඉන්න, Taman ළඟ Tamanව බොහොමත්ම ළඟින් ඇසුරු කරලා Tamanව අඳුරන අය, Taman හොඳින්ම දන්න අය තමයි මේ විදිහට කකුලක් ඉදිරියට තියලා ගමනක් යන්න හදනකොට කකුලෙන් අදින මිනිස්සු වෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ළඟම ඉන්න මිනිස්සුන්ගෙන් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මම කොහොමත් මට ඕන හොඳ දේ මම කරා. මම කවදාවත් නරක දේවල් කරලා නැහැ. කිසිම අයහපත් දෙයක් සමාජයට කරලා නැහැ. ඒ ගැන මට 100%ක් සතුටු හිතෙන කාරණාවක්. ඉතින් කොහොම වුණත් ඒ නිසාමයි මම මේ channel එකේ ඔයාලට නැවතත් ඊශ්‍රායල් රැකියා යන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට ඊශ්‍රායල් රැකියා තොරතුරු අරගෙන එන්න නැවතත් බලාපොරොත්තු උනේ. නැවතත් අදහස් කළේ. ගොඩක් දෙනෙක් මට ඉල්ලීම් කරා. ඒ වුණත් මගේ තවත් channel එකකින් මම ඔයාලට වීඩියෝ අරගෙන එනවා. සමහර අය ඒක දන්නේ නැහැ. ඉතින් මගෙන් ඉල්ලීමක් කරනවා මේකට වීඩියෝ දාන්න. ඇයි වීඩියෝ කරන්නේ නැත්තේ කියලා. ඉතින් මාව ධෛර්යමත් කරපු හැමෝටම හදවතින්ම ස්තුති කරනවා. ඒ වගේම වීඩියෝ අරගෙන එන්න එපා කියලා වොට් කරපු හැමෝටමත් ස්තුති කරනවා. වොට් කරපු හැමෝටමත් ස්තුති කරනවා. කොහොම වුණත් ඔයාලට ඔන්න ආයෙමත් මේ channel එකෙන් ඊශ්‍රායල් තොරතුරු අරගෙන එනවා.
ඊශ්‍රායල් රැකියාවකට යන්න බලාගෙන ඉන්න ඔයාලා හැමෝම වෙනුවෙන් ඔන්න ආයෙමත් මේ channel එකෙන් වීඩියෝ ඔයාලට අරගෙන එනවා. ඉතින් රැඳිලා ඉන්න හැමදාමත් වගේ subscribe කරලා alert එකේ ඉන්න මේ YouTube channel එකත් එක්ක ඔයාලා හැමදෙනාටම ඊශ්‍රායල් සීනය සැබෑ වේවා ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.